good morning හැමෝටම. එතකොට අද ළම ගත දෙනවා ඔක්තෝබර් 3 වෙනි සිකුරාදා. අද මේ මාසේ පළවෙනි සිකුරාදා. කොහොම වේද දවස කියලා අපි බලමු. සුපුරුදු පරිදි මීටරේ 0 කරගත්තා උදේ 6:41යි වෙලාව. මම සුපුරුදු පරිදි ඉන්නවා කොල්ලු පිටියේ. ඇප් දෙක මොන් එකේ තියෙන්නේ. උදේ 7 වෙනකම් මං හිතන්නේ මේකේ ඩාර්ක් මෝඩ් එක වැඩ කරනවා. ඕක තමයි විස්තරේ. බලමු කිලෝමීටර් 9කින් පිකප් එක. කොහෙන්ද වදින්න හැරෙක? බත්තර මුල්ලෙන්. ගිහිල්ලා කරකිල්ලා ආයෙ එතෙන්ටම කස්ටමර් ගෙනල්ලා දාන සීනයක් තියෙන්නේ. උනට බත්තර මුල්ලෙන්නේ. දුර වැඩි. මෙහි ඉඳන් යන්න විනාඩි 20ක් වගේ යනවා. ට්‍රැෆික් එක නෑ. විනාඩි 20ක් විතර යනවා. මේ බලමු අපි යමු ටාජ් එක පැත්තට. පැත්තේ වැඩක් නැති වෙයි කියලා හිතනවා. අද මොකක් හරි තියෙනවා. මම හිතන්නේ මේ දවස් ටිකේ තියෙනවා ඒඩ්ස් ගැන. මොකක් හරි මම දැක්කා බෝඩ්ස් කිහිපයක්ම මේ මෙතනක් තියෙනවා. මම හිතන්නේ මේ ඒඩ්ස් මාසේ තියෙන්නේ. AIDS මාසේ මොකක් හරි the month of breast cancer awareness. The month of breast cancer awareness කියලා තියෙන්නේ. මම යනවා අර්ලිගහ මන්දිරේ පාරෙන් මැද පාරෙන් ටාජ් එක බලා හම්බෙමු. දවල් තත්ත්වය කොහොමද කියලා බලා ගන්න. සිකුරාදා උදේ 7:47යි වෙලාව. හැබැයි පාරේ එහෙම ලොකු ට්‍රැෆික් එකක් නැහැ. මේ පාරේ ලොකු ට්‍රැෆික් එකක් ඇත්තෙම නැති තරම් මේ. කර ලයිට් වලත් එහෙම ට්‍රැෆික් යන්නේ නැහැ ලොකු. නැත්තම් සාමාන්‍යයෙන් මේ දවස්වල මේ ටයිම් එකේ ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. Ini kan Noria, Indokan. Hey, kalau terang tahu kan? Abi ini Hamada Sobi. මං ඇප් එක ඕෆ් කරනවා. අන්තිම හයර් එක දිව්වා 6:54ට. ඒ දිව්වේ ඒ හයර් එක දිව්වේ මම 4යි කාලෙන් පස්සේ.
පැය 2මාරකට පස්සේ තමයි මට මේ හයර් එක කම්මුනේ. මේ හයර් එකදී 4 කාලට 4 කාලෙන් පස්සේ කියන්නේ තිබ්බේ නෑ. තිබ්බ හයර් කරන්න බෑ. Uber එකේ තියෙනවා 8690ක්. ඒ වගේම සාම්ප්‍රදායික ලෙස පික්මී එකේ තියෙනවා 1447ක්. ඒ කියන්නේ 8600 කියන්නේ 9000 රුපියල් 10000ක් තියෙනවා. ඒ 10000 හොයන්න මට ගියේ කිලෝමීටර් 107යි. මම දැන් ඉන්නවා මෙතන අමාරිගේ ඉස්සරහා. මේ තියෙන අමාරිගේ බිල් බෝඩ් එක, ඩිජිටල් බෝඩ් එක. ලස්සනයි ඒක. මේ ඕක තමයි විස්තරය එතකොට අද දවසට. සිකුරාදා මේ පික්මී එකේ නම් මම හවස 4න් 5න් පස්සේ පික්මී එක ඔෆ් කරනවා. මොකද පික්මී ඇප් එකේ දුවන්න බෑ. පික්මී ඇප් එකේ මේ ඇප් එක ස්ටක් වෙනවා. මේ ඔන් කරලා කොළඹ ඇතුළේ වෙලා හයර් එකක්වත් නැහැ. සාමාන්‍යයෙන් මේ වෙනකොට හයර් එකක් හෝ දෙකක් වදින්න ඕනේ. මිනි හයර් වදින්නේ. ගෝල්වේස් එකේ සිනමන් ග්‍රෑන්ඩ් එක එහාට යන්න බෑ. ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. කියන්නේ කොල්ලපිටිය හන්දියෙන් චුට්ටක් ඉස්සරහට ගියපු ගමන් කොළඹ ස්විමින් ක්ලබ් එක හරිය ඉඳන් ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. මේ යන්න බෑ. මම දැන් කෑම කනවා. වැඩ නවත්තනවා. හිතුනොත් ට්‍රැෆික් එක අඩු වුණොත් වොෂ් එකක් දාගෙන කරගෙන ඇවිල්ලා 9ට විතර බලනවා තත්ත්වය කොහොමද කියලා. හොඳ තත්ත්වයක් පාරේ හොඳ සුහදතාවයක් තිබ්බොත් දුවනවා. එහෙම නැත්නම් මම එහෙම වැඩ නවත්තනවා. එතකොට අදට කිලෝමීටර් 107යි රුපියල් 10000ක් තියෙනවා. මට ඒත් කිලෝමීටර් එක රුපියල් 100ක් ඇරිලා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. අපි හෙට හම්බෙමු. good night.